ආයුබෝවන් කොහොමද ඔයාලට? හැමෝම සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් පහුගිය දින ටිකේ හැමෝටම නිවාඩුවක් ලැබුණානේ. ලැබුණ නිවාඩුව අර්ථවත් විදිහට ගත කළාද කියලා මම අහනවා. අවුරුදු කාලේ නිසාවෙන් ගෙදර දොරේ වැඩ ගොඩක් තියෙන්නේ නැති. අවුරුදු සිරිත් ඉටු කරන්නත් ඇති. ඒ වගේම ලංකාව වටේ වගේම සමහර අය ලෝකෙ වටේත් සංචාරය කරන්න ඇති. ඉතින් අපි යම්කිසි ස්ථානයක් නැරඹීමට යනවා නම් මොකුත්ම නොදැන ඒ ගමන යනවට වඩා ඒ ස්ථානය පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් දැනගෙන යනවා නම් ඒ ගමනේ වටිනාකම වැඩි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ලංකාව වටේ සංචාරය කරන ඔබට නැරඹිය හැකි වටිනා ස්ථාන කීපයක් ගැන තොරතුරු රැගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ආරාධනා කරනවා වීඩියෝව ඉවර වෙනකන් රැඳී සිටින්න ටුවිස් ඩයරි channel එකත් සමග. අලුත් අවුරුද්දේ අලුතින් වැඩ ආරම්භ කරන හැමෝම පළමුවෙන්ම යන ස්ථානයක් තමයි අනුරාධපුරය කියලා කියන්නේ. ඉතින් අනුරාධපුර නගරය කියන්නේ ඉතා පූජනීය ස්ථානයක්. ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තුපූර්ව 11 වන සියවස ආරම්භය දක්වාම ශ්‍රී ලංකාවේ අගනගරයේ ලෙස අනුරාධපුරය නගරය පැවැත්විලා තියෙනවා. හින්දු පුරාවර්තයක් වන රාමායනයේ සඳහන් වෙන විදිහට අසුර රජු රාවණගේ අගනගරයේද අනුරාධපුරය ලෙස හැඳින්වෙනවා. ඉතින් ඒ වගේම රුවන්වැලිය ශ්‍රී මහා බෝධි ආදී පූජනීය ස්ථාන පිහිටලා තියෙන පූජනීය නගරයක් විදිහට තමයි අනුරාධපුරය හඳුන්වනු ලබන්නේ. ඒ වගේම මේ වන විට වර්ග සැතපුම් 16කටත් වඩා වැඩි ප්‍රමාණයක් එම සිද්ධාස්ථාන වලින් වට වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ලංකාව වටේ එහෙ මෙහෙ යන හැමෝටම මුණ ගැහෙන නගරයක් තමයි දඹුල්ල නගරය කියලා කියන්නේ. ඉතින් දඹුල්ල නගරය ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන කීපයක්ම තියෙනවා. ඉතින් ඒ අතරින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ හොඳම සංරක්ෂිත ලෙන් විහාරය දඹුල්ල නගරයේ පිහිටලා තිබෙනවා. ඒ වගේම දින 167ක් තුල වගේ පුංචි කාලයක් තුල ඉදිකරන ලද ප්‍රසිද්ධ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පිහිටලා තියෙන්නේ මේ දඹුල්ල නගරයේ. අමතක කරන්නට බෑ ඉබ්බන්කටු ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියද දඹුල්ලේ තියෙන ඉතා වටිනා ඓතිහාසික ස්ථානයක් වෙන බව. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සීගිරිය ඒ වගේම පිදුරංගල යන ආදී ස්ථානත් පිහිටලා තිබෙන්නේ මෙන්න මේ දඹුල්ල නගරයේ තුල. ඒ වගේම ඇල්ල ගැන කතා කළොත් ඇල්ල කියලා කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් සියලු දෙනාගේම ඉතාමත් ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. ඇල්ල නැරඹීමට යන ඔබට ඉතාමත් සුන්දර දසුන් රැසක් දැක බලා ගන්නට පුළුවන්. බණ්ඩාරවෙල නගරයේ සිට ඇල්ලට කිලෝමීටර් 8ක් තමයි තියෙන්නේ. කඳු නැගීමේ චාරිකාවල යෙදෙන අයට අවට ගම්බද ප්‍රදේශ දැක බලා ගන්නට පුළුවන් මධ්‍යස්ථානයක් විදිහට ඇල්ල හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ ඇල්ලේ ඉඳලා ඔබට දැක බලා ගන්න පුළුවන් දේවල් විදිහට මම සඳහන් කරනවා. ඇල්ල කපොල්ල, ඒ වගේම රාවණා ඇල්ල, ශ්‍රීපාද කඳුමුදුන හා බඹරගල කඳුමුදුනත් මේ ඇල්ලේ සිට නැරඹිය හැකි ස්ථාන ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මම කතා කරන්නේ ගාල්ල නගරය ගැන. කොළඹ ඉඳලා කිලෝමීටර් 120ක් පමණ දුරින් ගාල්ල නගරය පිහිටලා තියෙනවා. 16 වන සියවසේ පෘතුගීසින් ලංකාවට පැමිණෙනකොට ඒ පැමිණෙන්නට පෙර ලංකාවේ ප්‍රධාන වරාය ලෙස පැවතිලා තියෙන්නේ මෙන්න මේ ගාල්ල. ඉතින් ගාල්ලේ තියෙන ඊටමත් මනරම් ගඟක් තමයි ගිංගඟ කියලා කියන්නේ. මේ ගිංගඟ ගොංගල කන්දෙන් තමයි ආරම්භ වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මම දන්නවා ඔබ ඊටමත් නැරඹීමට ප්‍රිය ස්ථානයක් තමයි හෝටන් තැන්න කියලා කියන්නේ. හෝටන් තැන්න මධ්‍යම කඳුකරයේ පොළොව මට්ටමේ ඉඳලා කිලෝමීටර් 2000කට වඩා උසින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේක ජාතික වනෝද්‍යානයක්. එහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 16යි. ඉතින් මේ හෝටන් තැන්න නම් කරලා තියෙන්නේ 1834 දී ලංකාවේ ආණ්ඩුකාරවරයා විදිහට හිටපු ශ්‍රීමත් රොබර්ට්
විල්මට් හෝටන් මහත්මයාගේ බිරිඳ වන ඇන් හෝටන් ගේ නමින් තමයි මෙය නම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ශාක ඒ වගේම සත්වයින්ද මෙන්න මේ හෝටන් තැන්නේ දක්නට ලැබෙනවා. ඉතින් මේ සඳහන් කළ ස්ථානවල තවත් බොහෝමයක් වටිනාකම් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ස්ථාන පමණක් නොවේ ලංකාව තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තවත් ස්ථාන විදිහට ආරුගම්බේ, ශ්‍රීපාදය, බේරුවල, කොළඹ, හික්කඩුව, කිතුල්ගල, යාපනය වැනි නගර වගේම බූන්දල සහ සිංහරාජ වැනි වනෝද්‍යානයත් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා අදහස් එහෙම නැත්නම් මේ වගේ වටිනා තොරතුරු ඉදිරියටත් අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ නගර අතරින් ඔබගේ සිත් දිනාගත් ඔබ වඩාත්ම නැරඹීමට කැමති ස්ථාන මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. එහෙනම් මේ වගේ තොරතුරු දැනගන්න channel එක subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ගිහින් එන්නම්.